හරි. එහෙනම් අපි අද කතා කරමු ලෝකයේ තියෙන අමාරුම, ඒ වගේම පීඩනයේ අධිකම විභාගයක් ගැන. මේක නිකම්ම නිකම් විභාගයක් නෙවෙයි. දකුණු කොරියාවේ තරුණියෙක්ගේ මුළු ජීවිතේම තීරණය වෙන්නේ මේ එක දවසෙන්. හිතන්නකෝ අවුරුද්දකට එක දවසක් රටක් තමන්ගේ ගුවන් ගමන් ඔක්කොම නවත්තනවා. ඒ මොකකටද දන්නවද? උසස් පෙළ විභාගයක් හින්දා. විශේෂයෙන්ම ඉංග්‍රීසි ලිසනින් ටෙස්ට් එක තියෙන විනාඩි 35ට ළමයින්ට හොඳට අහගෙන ඉන්න පුළුවන් වෙන්න මුළු රටම සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙනවා. ඉතින් අපි බලමු මේ කියන කොරියාව නතර වෙන දවසේ ඇත්තටම මොනවද වෙන්නේ කියලා. මේ සූනුන් විභාග දවසට මුළු රටම එකතු වෙලා ළමයින්ට උදව් කරන විදිහ ඇත්තදම පුදුමයි. හිතන්නකෝ කොටස් වෙළඳපොළ පටන් ගන්නෙත් පරක්කු වෙලා, රජයේ ඔෆිසරෙන්නෙත් පරක්කු වෙලා. ළමයෙක්ට විභාගෙට පරක්කු වෙනව නම් පොලිසියෙන් සයිරන් දාගෙන අවිත් විභාග මධ්‍යස්ථානයට ගිහින් දානවා. ඒ විතරක් නෙවෙයි බස් කෝච්චි සේවත් වැඩි කරනවා. හොඳයි. අපි දැන් බලමු මේ පැය 8ක් තිස්සේ එන විභාගයේ ඇතුලේ ඇත්තටම මොනවද වෙන්නේ කියලා. සූනුන් එහෙමත් නැත්නම් CSAT කියන කොලෙජ් ස්කොලස්ටික් ඇබිලිටි ටෙස්ට් එකට. ඒත් මේක නිකම්ම ටෙස්ට් එකක් නෙවෙයි. මේක ජාතික උත්සවයක් වගේ. ඒ වගේම ජීවිතේ තීරණය කරන තැන. මේකෙන් ගන්න ලකුණු තමයි තීරණය කරන්නේ කොයි යුනිවර්සිටි එකටද යන්නේ, මොන ජොබ් එකද කරන්නේ, අන්තිමට සමාජයේ තියෙන තැන මොකක්ද කියන එකත්. මේක නිකම්ම විභාගයක් නෙවෙයි, පැය 8ක මැරතන් එකක්. උදේ ඉඳන් රෑ වෙනකල් එක දිගට. කොරියානු භාෂාව, ගණිතය, ඉංග්‍රීසි, ඉතිහාසය, විද්‍යාව ඔක්කොම එක දවසෙන්. හිතන්නකෝ මේ පීඩනය. මේක ඇඟට වගේම මනසට ලොකු වෙහසක්. මේ විභාගයේ කොච්චර අමාරුද කියනවනම් සමහර වෙලාවට ඉංග්‍රීසි ප්‍රශ්න දැක්කම ඉංග්‍රීසි මව් භාෂාව කරගත්තු අයටත් හිතාගන්න බැරි වෙනවලු. ගණන් පේපරේට කැල්කියුලේටර් පාවිච්චි කරන්න බෑ. සමහර අවුරුදුවල මුළු කොරියාවෙම එක ළමයෙක්වත් ෆුල් මාක්ස් අරන්නේ. එතකොට හිතාගන්න පුළුවන්නේ මේකේ තියෙන අමාරුව. මෙච්චර ලොකු අභියෝගයකට කොහොමද මේ ළමයි ලෑස්ති වෙන්නේ? ඒකත් වෙනම කතාවක්. කොරියාවේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා දවසට පැය 3ක් නිදාගත්තොත් ඔයාට ස්කයි යුනිවර්සිටි එකකට යන්න පුරුවන්. පැය 5ක් නිදාගත්තොත් යුනිවර්සිටි යන එක ගැන අමතක කරන්න කියලා. මේකෙන් හිතාගන්න පුරුවන් නේද ළමයින්ට තියෙන පීඩනය. පාඩම් කරන්න ඕන නිසා නිින්දත් අතාරින්න වෙනවා. සාමාන්‍ය ශිෂ්‍යෙක්ගේ දවසක් පටන් ගන්නේ පාන්දර 5ට. ඉස්කෝලේ හවස 4ට ඉවර වෙනවා. ඒ ඉවර වුණු ගමන් කෙලින්ම යන්නේ හග්වොන් වලට. ඒ කියන්නේ අපේ ටියුෂන් පන්ති වගේ. ඒක රෑ 10 වෙනකල්. ඊට පස්සේ ගෙදර ඇවිත් රෑ 1 වෙනකල් ආයෙත් පාඩම් කරනවා. මේක තමයි අවුරුදු ගාණක් තිස්සේ යන යාළගේ ජීවිතේ. මේ හග්වන් කියන ටියුෂන් පන්ති සහ පුද්ගලික පන්ති කියන්නේ ඩොලර් මිලියන ගාණක බිස්නස් එකක්. මේකද කියන්නේ සෙවණලි අධ්‍යාපනය කියලයි. ඉස්කෝලෙන් විතරක් මදි නිසා දෙමව්පියෝ ලොකු සල්ලියක් වියදම් කරලා මේ පන්තිවලට ළමයින්ව යවනවා. මේක හරියට අධ්‍යාපනික තරගයක් වගේ වෙලා. ඒක පවුල් වලට ලොකු ආර්ථික බරක්. හරි. එතකොට ඇයි මේ එකම එක විභාගයක් මුළු ජීවිත කාලෙම තීරණය කරන්නේ? අපි ඒ ගැන බලමු. හේතුව සරලයි. සූනුන් විභාගයෙන් ගන්න ලකුණු අනුව තමයි ශිෂ්‍යයෙක්ට යන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ තීරණය වෙන්නේ. ඒක කෙලින්ම බලපානවා එයාගේ අනාගත රස්සාවට, සමාජයේ ලැබෙන තැනට. දෙවෙනි පාරක් try කරන්න එහෙම නැත්නම් වෙන විදියකින් උඩට එන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. කොරියාවේ තියෙනවා ස්කයි කියලා හඳුන්වන සුපිරිම විශ්වවිද්‍යාල තුනක්. ඒ තමයි සෝල් ජාතික විශ්වවිද්‍යාලය, කොරියා විශ්වවිද්‍යාලය සහ යොන්සේ විශ්වවිද්‍යාලය. මේ තුනෙන් එකකට යන එක තමයි සාර්ථක ජීවිතයට තියෙන ටිකට් එක කියලා හැමෝම හිතන්නේ. ඒක තමයි හැමෝගෙම හීනය. මේ අධික පීඩනයේ අඳුරු පැත්තකුත් තියෙනවා. බලන්න මේ සංඛ්‍යා ලේඛනය. 2021 දී දකුණු කොරියාවේ තරුණ අය ලක්ෂයකට 11.4 දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් විදිහට හඳුනාගෙන තියෙන්නේ මේ අධ්‍යාපනයත් එක්ක එන දරා ගන්න බැරි පීඩනය. හොඳයි. එහෙනම් මේකට පොඩි පර්ස්පෙක්ටිව් එකක් ගන්න. අපි බලමු සූනුන් විභාගයේ ලෝකයේ අනිත් රටවල තියෙන විභාග එක සැසඳෙන්නේ කොහොමද කියලා. අපි බලමු බටහිර රටවල තියෙන SAT හරි A levels හරි එක්ක සූනුන් සසඳලා. සූනුන් කරන්න ලැබෙන්නේ අවුරුද්දට එකම එක පාරයි. හැබැයි SAT වගේ විභාග කීප පාරක් කරන්න පුළුවන්. සූනුන් ලකුණු තමයි යුනිවර්සිටි යන්න තියෙන එකම නිර්ණායකය. ඒත් බටහිර රටවල GPA, රචනා වගේ තව ගොඩක් දේවල් බලනවා. සූනුන් දවසට මුළු රටම නිශ්ශබ්ද වෙන ජාතික ඉසව්වක්. අනිත් විභාග ගොඩක් වෙලාවට පෞද්ගලික කාරණා. වැදගත්ම දේ සූනුන් වලින් මුළු අනාගතයම තීරණය කරනවා. අනිත් විභාග වලින් තීරණය වෙන්නේ විශ්වවිද්‍යාල විකල්ප විතරයි. සූනුන් වගේම තවත් අතිශය පීඩනයක් තියෙන විභාගයක් තමයි චීනයේ ගෞඛාව් කියන්නේ. මේ වගේ ඉහළ අවදානම් විභාග නෙගෙනහිර ආසියාවේ සංස්කෘතියේ කොටසක්. ඒත් සූනුන් විභාගය වෙනුවෙන් මුළු රටක්ම තමන්ගේ වැඩ නතර කරන එක නම් ඇත්තටම සුවිශේෂී දෙයක්. ඉතින් අවසාන වශයෙන්
හිතන්න දෙයක් ඉතුරු කරනවා. එකම එක විභාගයකින් කෙනෙක්ගේ මුළු ජීවිතේම තීරණය වෙනකොට සාර්ථකත්වය කියන දේ ඇත්තටම මනින්නේ කොහොමද? ඒකේ නියම මිම්ම මොකද්ද?